පරණ රවුන්ඩ් පින් ප්ලග් ටොප් වෙනුවට ඔයාලට දැන් මෙතන දිස් වෙනවා පරණ විදුලි උපකරණ දෙකක්. ඉතින් මේ වගේ තියෙන්නේ රවුන්ඩ් ප්ලග් ටොප්. ඒ වගේම මේ විදිහට අපි කියනවා මේකට 5 ඇම්පියර් ප්ලග් ටොප් කියලා. ඉතින් දැන් මේවා වෙනද පොලේ භාවිතා වෙන්න මේවා තහනම් කරලා තියෙනවා. ඉතින් ඒ විදුලි උපකරණ අපිට අයින් කරන්න බැහැනේ. ඉතින් ඒ වගේම දැන් එන්නේ මේ වගේ කොටු පින් ප්ලග් ටොප්. අපි මේකට කියන ඇම්පියර 13 ප්ලග් ටොප් කියලා. ඉතින් දැන් අලුතෙන් එන වෙළඳ පොලේ තියෙන ප්ලග් බේස් උත් මෙන්න මේ ආකාරයට කොටු පින් ප්ලග් එන්නේ. ඉතින් ඔයාලා මේ ප්ලග් එක ප්ලග් බේස් එක මාරු කරන්නේ නැතුව ඔයාලා කරන්නේ මෙන්න මේ වගේ යුනිවර්සල් සොකට් එකක් අරගෙන මේකට සම්බන්ධ කරලා ඊට පස්සේ මේ ඔයාලගේ පරණ 5 ඇම්පියර් ප්ලග් ටොප් මේකට සම්බන්ධ කරනවා. ඒක කිසිසේත්ම කරන්න එපා. ඔයාගේ විදුලි උපකරණයට ආදරයක් තියෙනවා නම් සහ මේක දිගු කල පාවිච්චි කරන්න අවශ්‍යතාවයක් තියෙනවා මේ වගේ බාල අඩු ක්වොලිටියකින් යුක්ත යුනිවර්සල් සොකට් පාවිච්චි කරන්න එපා. ඒකට හේතුව මම වීඩියෝ එකේ අතරතුරදී පැහැදිලි කරනවා මේක ගලවලා මේක සුදුසු නෑ කියලා ඔයාලටම උදාහරණයක් එක පෙන්නනවා. ඒ වගේම ඔයාලට මේ වගේ පරණ ඇම්පියර් 5 ප්ලග් ටොප් තියෙන විදුලි උපකරණ අයින් කරන්න ඕනෙත් නැහැ. සහ අර මං කියපු විදිහට යුනිවර්සල් සොකට් පාවිච්චි කරලා මේ කොටු පින් ප්ලග් බේස් වලට සම්බන්ධ කරන්න ඕනෙත් නැහැ. ඔයාලට තියෙන්නේ හાર્ඩ්වෙයාර් එකට ගිහිල්ලා ඉලෙක්ට්‍රික් ෂොප් එකකට ගිහිල්ලා මේ වගේ කොටු පින් ප්ලග් ටොප් ගන්න. දැන් උදාහරණයක් විතර මේක ගලවලා අයින් කරලා ඒ වගේ මෙතන ඉලෙක්ට්‍රික් කෙටල් එකක් තියෙනවා සහ මෙතන ඉලෙක්ට්‍රික් අයන් එකක ප්ලග් ටොප් එකක් තියෙනවා. ඉතින් මෙතනින් මේ වයර් එක කපලා අපිට පුළුවන් මේ කොටු පින් ප්ලග් ටොප් එක සවි කරගන්න. ඒක කිසිම ගැටලුවක් නැහැ. මොකද සාමාන්‍යයෙන් වොට් 1500ක් වගේ තියෙන ඉලෙක්ට්‍රික් අයන් එක සාමාන්‍ය ඇම්පියර 6ක් වගේ ගන්න. ඉතින් ඒක නිසා මේ අලුතෙන් එන කොටු පින් ප්ලග් ටොප් වල ඇම්පියර 13කට ආසන්නව ගන්න පුළුවන්. ඉතින් ඒකින්ද කිසිම ගැටලුවක් නැහැ. මොකද මේකේ ෆියුස් එකකුත් තියෙනවා. එතකොට තවත් මේක මේ පරණ රවුන්ඩ් පින් ප්ලග් ටොප් එකට වඩා මේක ආරක්ෂිතයි. ඒකයි දැන් වෙළඳ පොලේ මේවා මේ රවුන්ඩ් පින් ප්ලග් ටොප් තහනම් කරලා තියෙන මේවා විකිණීමත් තහනම් සහ ඒකින්ද පාවිච්චියට මේවා හොයාගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම දැන් අලුතෙන් එන විදුලි උපකරණ වල මේ ආකාරයේ කොටු පින් ප්ලග් එහෙම නැත්නම් ඇම්පියර 13 ප්ලග් ටොප් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලගේ ගෙදර මේ විදිහේ ප්ලග් බේස් නැත්තම් රවුන්ඩ් පින් ප්ලග් බේස් නම් තියෙන්නේ ඔයාලට දැන් අලුතෙන් විදුලි උපකරණයක් ගත්තොත් ලැබෙන්නේ මෙන්න මේ වගේ තියෙන ඒවා. එතකොට ඔයාලා නැවත ආයි මේ වගේ මල්ටි සොකට් එකක් අරගෙන ඒකට සම්බන්ධ කරලා අලුතෙන් ලැබෙන විදුලි උපකරණයේ තියෙන මේ ප්ලග් ටොප් එක මේකට සම්බන්ධ කරලා පාවිච්චි කරන්න එපා. එහෙම වුණොත් අනිවාර්යයෙන් මේ විදුලි උපකරණේ පිළිසෙන්න පුළුවන්. මොකද මේවා යූස් කරනකොට ලූස් කනෙක්ෂන් වෙනවා. කරන්ට් එක ලූස් කනෙක්ෂන් වෙනවා. ඒක මම වීඩියෝ අතරතුර පැහැදිලි කරන්නම් ඒ කොහොමද එහෙම වෙන්නේ කියලා. ඉතින් ඒක නිසා ඔයාලට කරන්න තියෙන්නේ මේ වගේ රවුන්ඩ් පින් ප්ලග් ටොප් තියෙන ඕනෑම විදුලි උපකරණයක් ඔයාලට මේ විදිහට මේ වයර් එක කට් කරලා ඒ වගේම පරණ ඇම්පියර් 5 ප්ලග් ටොප් ඉවත් කරලා ඒ ඕනෑම විදුලි උපකරණයකට මේව සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් මේවා සාමාන්‍ය වෙළඳපොළ රුපියල් ඔරිජිනල් එක රුපියල් 400ක් 450ක් වගේ මුදලක් වෙන. ඉතින් ඔයාලට ඒක සවි කරන්න පුළුවන්. ඉතින් මේක මේ වගේ 3 කෝ වයර් එකට සම්බන්ධ කරන විදිහට මම කෙටියෙන් වීඩියෝ එකේ පෙන්නන්නම්. මොකද ඉලෙක්ට්‍රිකල් දැනුම නැති කට්ටියට තනිවම මේක සවි කරන්න පුළුවන්. ඉතින් මම වීඩියෝ එකේ පෙන්නනවා. හරි දැන් අපි බලමු ඇයි මම මේ යුනිවර්සල් අඩැප්ටර් පාවිච්චි කරන්න එපා කිව්වේ කියලා. මම මේක ගලවලා පෙන්නන්නම් මේකේ තියෙන ඇතුලේ ක්වොලිටි එක කොහොමද කියලා පෙන්නන්නම් මේක ගලවලා. දැන් මෙතන බලන්න පුළුවන් ඔයාලට මේකේ මේ තුනී තහඩු කෑලි කිහිපයක් තමයි තියෙන්නේ. තුනී තඹ තහඩු කෑලි කිහිපයක්. ඉතින් අපි මේ වගේ ප්ලග් ටොප් එකක් මේකට සම්බන්ධ කරාම මෙන්න මේ වගේ තමයි ඔයාලට බලන්න පුළුවන් වෙන්නේ. දැන් මෙතන එර්ත් එක තියෙනවා සහ මෙන්න මේ විදිහට මේක සෙට් වෙන්නේ. මේ තියන්නේ මෙන්න මේ ආකාරයට. දැන් මේවා දැන් හිතන්නකෝ ඔයාලා නිතර මේවා මාස කිහිපයක් පාවිච්චි කරනකොට මේ තහඩු කෑලි ටිකෙන් ටික ඈත් වෙනවා. මෙන්න මේ ආකාරයට ඈත් වෙනවා. ඈත් වුණාම මොකද වෙන්නේ? මේවට අපි සම්බන්ධ කරන ප්ලග් ටොප් තදට වදින්නේ නැහැ. ලූස් කනෙක්ෂන් වෙනවා. එතකොට මේ ආකාරයට බලන්න මේ එහාට මෙහාට හෙලවෙනවා. නිකම්ම ගලවලා අයින් කරන්න පුළුවන්. ඒකයි මේවා දීර්ඝකාලීනව පාවිච්චියට සුදුසු නැත්තේ. සහ විශේෂයෙන්ම විදුලි ස්ත්‍රීකයක්, ඉලෙක්ට්‍රික් කෙටල් එකක්, රයිස් කුකර් එකක්, ස්ටෑන්ඩ් ෆෑන් එකක්, ඒ වගේම ෆ්‍රිජ් එකක්, ඒ වගේ ඇම්පියර් ටිකක් වැඩිපුර ගන්න, ධාරා වැඩිපුර ගන්න කිසිම විදුලි උපකරණයකට මේවා සම්බන්ධ කරන්න සුදුසු නැහැ.
ඒක නිසා මේවා යූස් කරොත් සමහර විට මේවා මේ ලූස් කනෙක්ෂන් හින්දා මේවා අතර තාපයක් හටගන්න. මොකද කරන්ට් එක සම්බන්ධ වෙනකොට නිතරම විසන්ධ වෙනවා. ඒක හින්දා මෙතන රත් වුනහම මේ සමහරට මේ ප්ලාස්ටික් කෑලි ඔක්කොම උණු වෙනවා. උණු වෙනකොට මේ පෝට් එකත් උණු වෙනවා. ඒ වගේම අපි මේක සම්බන්ධ කරන ප්ලග් බේස් එකත් උණු වෙනවා. සමහරට ගිනි ගැනීමට පවා ලක් වෙන්න පුළුවන්. ඔයාලා දැකලා ඇති. ගොඩක් මේ යුනිවර්සල් සොකට් මෙන්න මේ වගේ තැන්වල උණු වෙලා තියෙනවා. මේ වගේ තැන්වල උණු වෙලා තියෙන මේවට සම්බන්ධ කරන තැන්වලට. ඒක නිසා තමයි කියන්නේ මේවා යූස් කරන්න එපා කියලා. හරි. සාමාන්‍යයෙන් ඔයාලගේ විදුලි උපකරණ උදාහරණයක් විදිහට රයිස් කුකර් එක, කෙටල් එක, oven එක, ස්ටෑන්ඩ් ෆෑන් එක, ඉලෙක්ට්‍රික් කෙටල් එක මෙන්න මේ වගේ ඕනම විදුලි උපකරණයක මේ වගේ වයර් තුනක් තියෙන මේ විදිහට කළු පාට ටිකක් ලොකු වයර් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේ කළු පාට වයර් එකේ ඉන්සුලේෂන් එක සුද්ධ කරගත්තට පස්සේ ඔයාලට මේ ආකාරයේ නිල් පාට සහ කොළ පාට සහ දුඹුරු පාට වයර් තුනක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාලට බලන්න පුළුවන් වෙනවා. ඉතින් මෙතන දුඹුරු පාට වයර් එක කියලා කියන්නේ සජීවී වයර් එක කියන්නේ ලයිව් කනෙක්ෂන් එක. නිල් පාට වයර් එක කියලා කියන්නේ නියුට්‍රල් කනෙක්ෂන් එක. ඒ වගේම කොළ පාට සහ මෙතන කහ පාට ඉරක් තියෙනවා. ඒක අර්ත් වයර් එක විදිහට අපි මෙතන සලකනවා. හරි. ඉතින් මේ වයර් තුන කොහොමද අපි වෙළඳ පොලෙන් ලබා ගන්න හાર્ඩ්වෙයාර් එකෙන් ලබා ගන්න මේ වගේ කොටු පින් ප්ලග් টොප් එකට සවි කරගන්න. සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට ඔයාලා වයර් එක සුද්ධ කරගෙන මෙන්න මේ ආකාරයට කපා ගන්න. සාමාන්‍යයෙන් අර්ත් වයර් එක ටිකක් දිග චුට්ටක් වැඩි වෙන්න කපා ගන්න ඕනේ. ඉතින් මෙහෙම මේ ප්ලග් টොප් එකට මෙහෙම තිබ්බට පස්සේ සාමාන්‍යයෙන් අපි සවි කරනකොට වයර් ටික මෙහෙම එළියට පේන්න බෑ. මෙතනින් වැහුවට පස්සේ මේ මෙහෙම වයර් ටික එළියට එන්න බෑ. මේ කළු පාට ඉන්සුලේෂන් එක මෙන්න මේ ආකාරයට ඇතුළට හිටින විදිහට තමයි මේක සෙට් කරන්න. මෙන්න මේ ආකාරයට. එතකොට තමයි මේකේ ආරක්ෂාව 100%ක් ලැබෙන්නේ. ඉතින් අපි මේ විදිහට තිබ්බට පස්සේ වල බලා ගන්න පුළුවන් අර්ත් එක ඇයි ටිකක් අපි දිගට තිබ්බේ කියලා. මොකද අර්ත් එක මෙතන තියෙන්නේ මේ බලන්න පුළුවන් වලට මේ ෆියුස් එක තියෙන මෙතන ඇම්පියර් 13 ෆියුස් එකක් තියෙන. ඒ ෆියුස් එකේ ආසන්නයේ තියෙන නට් එකට තමයි අපි මේ දුඹුරු පාට වයර් එක සෙට් කරගන්නේ. මොකද අපිට ලයිව් කනෙක්ෂන් එක ලැබෙන්නේ ෆියුස් එක හරහා ඉඳලා. ඒ වගේම මේ පැත්තේ වම් අත පැත්ත එක තියෙනවා නියුට්‍රල් එක අපි සම්බන්ධ කරන්නේ. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි වලට සම්බන්ධ කරන්නේ. මේ විදිහට දුඹුරු පාට වයර් එක අපි ෆියුස් එක තියෙන තැනට ඒ ඇනෙට අපි මේ විදිහට සම්බන්ධ කරගන්නවා. හරි. මම හිතනවා දැන් ඔයාලට මේ වගේ රවුන්ඩ් පින් ප්ලග් টොප් තියෙන ඕනෑම විදුලි උපකරණයක මේ ප්ලග් টොප් එක මෙතනින් කපලා අයින් කරලා මේ වගේ ඇම්පියර් 13ක කොටු පින් ප්ලග් টොප් එකක් සවි කරගන්න විදිහ දැන් ඔයාලට තේරෙනවා. සහ ඒකට හේතුව අද මම පැහැදිලි කරා. ඒක ඔයාලට අවබෝධයක් ආවා කියලා හිතනවා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් කරන්න. මේ වීඩියෝ එක තවත් යාළුවන්ට බලන්න ෂෙයා කරන්න කියලා පුංචි ඉල්ලීමක් කරනවා. ඊළඟ වීඩියෝ එක හම්බ වෙනතුරු සියලුම දෙනාට සුබ දවසක්.